මම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට අනියුක්ත වෙලා මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරිනියක්. මගේ නම හංසි මදුරන්ගේ. ඉතින් ව්‍යවසායකයෙක්ට කොහොමද ව්‍යවසායක ලෝකේ පෙරලියක් කරන්න කියලා හිත ඉන්න වෙලාවක අපිටත් හම්බුණ පුංචි අවස්ථාවක්. ඒක තමයි ස්ලිම් ආයතනයත් එක්ක එකතු වෙලා අපිට හම්බෙච්ච මේ ආරෝ ට්‍රේනින් එක. ඉතින් මේ ට්‍රේනින් එකේ 3 වෙනි දවසේ අපි ඉගෙන ගත්ත දේ තමයි කස්ටමර් කෙයා හා රිලේෂන්ෂිප් බිල්ඩින් කියන එක. මේකෙදි කස්ටමර් කෙයා කියන්නේ මොකක්ද කියන එක අපි හරිය සරලව ඉගෙන ගත්තා. ඒ වගේම සමූහ ක්‍රියාකාරකමක් ඇතුළේදී කස්ටමර් කෙනෙක් අපි ළඟට ආවොත් කොහොමද අපි ඒ කස්ටමර් කෙනත් එක්ක ගනුදෙනු කරන්නේ? එතකොට කේන්තියෙන් එන කස්ටමර් කෙනෙක් ප්‍රශ්නයක් අරන් එන කස්ටමර් කෙනෙක් කොහොමද අපි ඒ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ? මේ කියන කාරණා ටික හරියම සරලව හරි ආසාවෙන් අපි ඉගෙන ගත්තා. ඉතින් මේ කාරණා ඇතුළේදී ව්‍යවසායකයන්ට ලොකු දෙයක් කරන්න, ව්‍යවසායක ලෝකේ ලොකු පෙරලියක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් හංසි. ඉතින් මම මුලින්ම ආවන්දනය දෙන්නම්. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී විදියට සේවය කරන මම විතානගේ ඩිෂානි උෂ්මිකා. ඉතින් ඇත්තටම certified relationship officer අපිට හම්බෙච්ච ඉතා අනගි අවස්ථාවක්. ඉතින් අපි අද 3 වෙනි දවසේ customer care and relationship building සම්බන්ධයෙන් ඉගෙන ගන්න ලැබුණා. අපිට රොෂාන් කොළුවාජ් සර් තමයි මේ customer care කියන්නේ මොකක්ද කියන එක කියලා දුන්නේ. ඉතින් අපිට කොහොමද කස්ටමර් කෙනෙක්ව අඳුරගන්නේ, ඊට පස්සේ එයාව කොහොමද සෙග්මන්ට් කරගන්නේ, ඊට පස්සේ එයාගේ අවශ්‍යතාවය ප්‍රශ්නය ගැටලුව හඳුනාගන්නේ කොහොමද, එයාට ඉක්මනින් අපි කොහොමද විසඳුම් ලබා දෙන්නේ, කස්ටමර්ත් එක්ක නිරන්තරයෙන් අපේ සමීපතාවයේ තියාගෙන ඊට පස්සේ අපි එයාගෙන් මේ ෆීඩ්බැක් එක ගන්න. ඒ ආකාරයට අපි මං හිතනවා අපේ වෘත්තීය ජීවිතේ වටිනා පාඩම අද අපිට ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මං හිතනවා අපිට මේ අවස්ථාව ලබා දුන් අපේ දේශපාලන අධිකාරිය වගේම ස්ලිම් ආයතනය වගේම අපිට මේ මඟ පෙන්නපු අපේ මාඩල නිලධාරී සියලුම දාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගොඩාක්ම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අපිට මේ වගේ අවස්ථාවක් අපේ වෘත්තීය ජීවිතයේදී මේ හම්බ වෙච්ච පළවෙනි වතාව. ඒ වගේම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ව්‍යවසායකයන්ට ලොකු දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි.